හොඳයි සුබ දවසක් හැමෝටම යුරෝ AUD ට්‍රේඩ් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න යන්නේ. එතකොට මම මේ ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්න හේතුව තමයි AUD පහුගිය ටිකේ ස්ට්‍රෝං වුණා. මොකද ඒගොල්ලොන්ගේ ඉන්ට්‍රෙස්ට් රේට් 3.85යි. ඒගොල්ලොන්ගේ අන්තිමට රේට් හයිකයක් කරා බැසිස් පොයින්ට් 2.5කින්. එතකොට මේගොල්ලෝ දිගටම රේට් හයික් එක තමයි ඉන්නේ. රේට්ස් වැඩි කරන පැත්තට තමයි මේගොල්ලො ඉන්නේ. එතකොට මේක ඕස්ට්‍රේලියන් ඩොලර් එකට ස්ට්‍රෝං. එතකොට මම මේ ට්‍රේඩ් එක ගද්දී මම ට්‍රේඩ් එක මැනේජ් කරලා තියෙන්නේ. දැන් මම පිප්ස් මෙතන 223ක් එක්ස්පෙක්ට් කරනවා මේකෙන්. දැන් ඊයේ පොඩි පුල් බැක් එකක් ආවා. ඒ පුල් බැක් එකෙන් පස්සේ ආයි ස්ට්‍රෝං වුණා. දැන් මෙතන ආයි චුට්ටක් මේ ඕස්ට්‍රේලියන් ඩොලර් එක වීක් වෙන්න පොඩි නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. RBA the Australian dollar weakness as RBA's bulk signal patient non judging policy. දැන් මෙතන බලන්න පුළුවන් මේ බලොග්ගේ කමෙන්ට් එකෙන් පස්සේ ඕස්ට්‍රේලියන් ඩොලර් එක වීක් වෙලා තියෙනවා AUD USD වලින්. නමුත් මම එක්ස්පෙක්ට් කරනවා තාම මෙතන ඔෆිෂියලි ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ අපි රේට් කට් එකක් නෑනේ. මොකද මේගොල්ලොන්ගේ බෙනිෆිට් තියෙන පැත්තට තමයි බර. ඒක නිසා මම දැන් පිප්ස් මම මේ තියෙන්නේ ස්ට්‍රෝං රෙසිස්ටන්ට් ඒරියා එක. මෙතන බ්‍රේක් කරොත් මේක උඩටම කන්ටිනියු වෙන්න පුළුවන්. නමුත් අර ටයිට් ස්ටොප් ලොස් තියෙන එකෙන් වෙන්නේ ඇත්තටම ඔයාලගේ ට්‍රේඩ් එක අපරාධේ ස්ටොප් ලොස් එක ගන්නවා. ඊට පස්සේ ආයි යන්නේ ඒ ඩිරෙක්ෂන් එකට. ඉතින් අර ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි ටයිට් ස්ටොප් ලොස් තියෙනවා. එහෙම කරන්න ගියාම ඇත්තටම මම සමහර වෙලාවට අපි මම නම් ස්ටොප් ලොස් දාන්නෙත් නැති තරම් මේ ඕස්ට්‍රේලියන් ඩොලර් එක මම ප්‍රොෆිට් කරලා තියෙනවා සෑහෙන්ට. බලමු අපි පිප්ස් වලින් බලමු කොච්චර ප්‍රොෆිට් කරලාද කියලා. මම පහුගිය ටිකේ හොඳටම කරේ යුරෝ AUD එක කරා හොඳටම සෑහෙන ප්‍රොෆිට් කරා. මම මේවා වොලටිලිටි එක අඩු කරන්සි හින්දා මං ඇත්තරම මේ SMC යූස් කරන්නෙත් නෑ මේවට. මේ වෙලේ වැඩ කරද්දි බලන්න හොඳටම මේවට වැඩ කරන්නේ මෙන්න මේ විදිහට අපි channel එකක් ඇඳගත්තාම හොඳටම ඇති. මේ තියෙන parallel channel regression trend මේවා තමයි මම නම් ඇත්තරම යූස් කරන්නේ. SMC මේ fair value gap එකක්වත් මං අඳින්නේ නෑ. මොකද මට මේකට වැදගත් වෙන්නේ macro economics data සහ interest rate divergence. මේ දෙකෙන් විතරයි මම ට්‍රේඩ් එක එක්සිකියුට් කරනවා. ට්‍රේඩ් එක එක්සිකියුට් කරලා මේ ට්‍රේඩ් එක මැනේජ් කරනවා. බලන්න මෙතනින් කොච්චර ප්‍රොෆිට් කරලා තියෙනවද කියලා. මෙතන බලමු පිප්ස් 471ක් ට්‍රේඩ් එකක් ඇතුලේ ට්‍රේඩ් එකක් අල්ලලා තියෙනවා මේ. බලන්නකෝ පිප්ස් 145ක්. එතකොට බලන්න මේ ට්‍රේඩ්ස් නම් මේ ට්‍රේඩ් ඇත්තම කියන්න ඕනේ මේ ට්‍රේඩ් ටික කාලයක් අල්ලගෙන ඉන්න ඕනේ. මම ස්විං ට්‍රේඩ් ගන්නේ. එතකොට දවස් දෙකක් වෙන්න පුළුවන්, සති දෙකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි පොඩි කාලයක් අල්ලගෙන ඉන්නවා. දැන් මම මේ බලනවා පේනවද මේ ට්‍රේඩ් හැම එකම මම ට්‍රේස් කරලා තියෙන්නේ. මම දන්නවා මෙතෙන්ට ඇයි ඩවුන් වෙලා තියෙන්නේ. ඇයි මේක උඩට ගිහිල්ලා තියෙන්නේ. මම මෙතන දැන් හිතන්නකො මම මෙතනින් ගත්ත ට්‍රේඩ් එක ටයිට් ස්ටොප් ලොස් එකක් එහෙම තියලා තිබ්බනම් මේක ඉතින් වැඩක් නැහැනේ. පිප්ස් කීයකද මේ? පිප්ස් 234ක ට්‍රේඩ් එක. එතකොට ඒක අපරාධයක් වෙනව නේද? අපි බලන්න එතකොට අපි ටෝටල් කොච්චර පිප්ස් ගානක් කැෂ් කරලා තියෙනවද මේ යුරෝ AUD වලින්. මට මේක මෙන්න මේ හරියට මම ස්ටොප් ලොස් දාලා මට මේ ට්‍රේඩ් එක තියාගත්තත් පාඩු නෑ. මම කොහොමත් දැන් නිවුස් වලින් මේක මැනේජ් කරනවානේ. මොකද මම මේවා ගත්ත ප්‍රොෆිට් එක දැන් කොහොමත් සමහර විට AUD එක
තාම හරියටම කියන්න බෑ සෑහෙන්ට ස්ට්‍රෝං වෙලාන තිබ්බේ ඒයුඩි තම මේටික ඇත්තරම හොඳටම කරන්න ස්ට්‍රෝංගස්ම කරන්සියක ඉතින් මං ඒයුඩ CHF යුරෝ ඒෝඩ මේ වගේ දේවල් ටිකක් අපිට මේ දවස් ටික පහුගේ ටික ඇත්තරම ඒයුඩිලින් සෑහන්ට හම්බ කරගත්තා අන්න ඒකයි අපි මේ ෆන්ඩමෙන්ඩල් සහ ටෙක්නිකල් වලින් තියෙන වැදගත්කම මේ පිප්ස් ටිකත් අපිට පේනවනේ බලද්දි මෙතන පිප්ස් 1000ට කොහොමත් වැඩි අල්ලලා තියෙන ගාන යුරෝ උඩින් පිප්ස් කීයක් ඇල්ලුවද ඕක තමයි ඉතින් අපි ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටල් මේ දෙකම ඉගෙන ගන්න එකේ වැදගත්කම වෙන්නේ දැන් මේකේ වොලටයිල් අඩු කරන්සි එකක් මේකෙන් පිප් 200ක් අල්ලනවා කියන්නෙත් ඉතින් ඒක සෑහෙන්ට ලොකු දෙයක් තමයි අපි බලමු මම මේ ට්‍රේඩ් එක මං ට්‍රේස් කරනවා මැනේජ් කරලා බලනවා කොහොමද යන්නේ කියලා සමහර විට මේ ෆෙයා වැලියු ගැප් එකට වගේම ඉතින් එන්න පුළුවන් ඇවිල්ලා ආපහු ඩවුන් වෙන්න පුළුවන් බලමු අපි මේ ට්‍රේඩ් එක මොකක් වෙයිද කියලා මේක අපි ඉතින් අර අපි දන්න අපි දැන් මේකේ ලොස් එක ගියත් අපි දන්නවනේ මොකක් වෙලාද ලොස් වෙලා තියෙන්නේ මොකද මම මේ එකින් එක බලන්නකො ඉස්සර නම් අර ට්‍රේඩ් කරන්න මුල් කාලේ නම් මම මේ හැම දෙයක්ම chart එකේ දානවා දැන් අර කාලයක් ඇවිල්ලානේ එතකොට අර සියලුම දේ දාන්නේ නැහැ එහෙම දාලා තිබ්බොත් අර දැන් මේ channel එකක් කරන නිසා මං ආයි දාන්න පටන් ගන්න ඕනේ මොකද ඒක බිගිනර්ස්ලටත් ලේසි නිසා මේ අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද උනේ කියලා මං අප්ඩේට් එකකින් එන්න එහෙනම් මං SMC සහ ෆන්ඩමෙන්ටල් මේ වගේ ඉස්සරහට ගේනවා වීඩියෝස් ඔයාලා දිගටම බලන්න channel එකේ ඉන්න අප්ඩේට්ස් ගේනවා එහෙනම් subscribe කරලා තියාගන්න හැමෝටම සුබ දවසක් ජය වේවා